සුබ දවසක් යාළුවනේ. නයිමිරිස් වගාවක් සිදු කරගෙන යනකොට නිවැරදිව පොහොර යොදන අවස්ථා හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. අපි නයිමිරිස් පැල හිටවලා මුල් කාලේ පැලේ වර්ධනයට නයිට්‍රජන් බහුල ඇල්බර්ට් සොලියුෂන් යාරමිලා කොම්ප්ලෙක්ස් වගේ පොහොරක් යොදුවත් ඔයාට හොඳ අස්වැන්නක් ඕන නම් නයිමිරිස් පැලවල අතු බෙදන අවස්ථාව නිවැරදිව හඳුනාගෙන පොටෑසියම් බහුල පොහොරක් අනිවාර්යයෙන් යොදන්න ඕන. උදාහරණ විදිහට K44 යාරමිලා ටාගට් පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම කැල්සියම් නයිට්‍රේට් ස්වල්ප වශයෙන් ලබා දෙන්නත් ඕන. සුබ දවසක් යාළුවනේ. නයිමිරිස් වගාවක් සිදු කරගෙන යනකොට නිවැරදිව පොහොර යොදන අවස්ථා හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. අපි නයිමිරිස් පැල හිටවලා මුල් කාලේ පැලේ වර්ධනයට නයිට්‍රජන් බහුල ඇල්බර්ට් සොලියුෂන් යාරමිලා කොම්ප්ලෙක්ස් වගේ පොහොරක් යොදුවත් ඔයාට හොඳ අස්වැන්නක් ඕන නම් නයිමිරිස් පැලවල අතු බෙදන අවස්ථාව නිවැරදිව හඳුනාගෙන පොටෑසියම් බහුල පොහොරක් අනිවාර්යයෙන් යොදන්න ඕන. උදාහරණ විදිහට K44 යාරමිලා ටාගට් පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම කැල්සියම් නයිට්‍රේට් ස්වල්ප වශයෙන් ලබා දෙන්නත් ඕන.